ඔයාලට පේන්නේ උඩුනුවර ටවුන් එක. අපි කොළඹ ඉඳන් උදේම ආවා. උදේම 2:45 බස් එකේ. ඔයාලට නැත්තම් නුවරට අවිල්ලා එන්නත් පුළුවන්. ඕන වෙලාවක බස් තියෙන උඩුනුවරට. උඩුනුවරට අවිල්ලා උඩුනුවරෙන් කළුගල බස් එකේ යන්න ඕනේ. ඔයාලට පේන්නේ කළුගල බස් එක. ওই බස් එක 8:20 විතර යනවා කළුගල වලට. කළුගලින් ගිහිල්ලා අපි ඉතුරු යන විදිය ඔයාලට හරියට කියන්න. 100ක් උඩට. අපි ඉස්සලා ප්ලෑන් එක වෙන්නේ කෙහෙල්පත්දොරුව. ඒ කියන්නේ අපි කෙහෙල්පත්දොරුවට ගිහිල්ලා කෙහෙල්පත්දොරුවට යනකොට යන පාරේ අපිට කණවිද්දාවල හම්බ වෙනවා. කණවිද්දාවල ඉස්සලාම නැගලා ඊට පස්සේ කෙහෙල්පත්දොරුවට. ඉතින් ඔයාලට ඔය පේන්නේ මේ අපි යහන්ගලට යන පාර ඉස්කෝලේ ගාවින් බහැලා 9:20ට 9:40 වෙද්දී යහන්ගල පාර ගාවට ගියා. අපි ටයිම් ඕනට දාලා දෙනවා. ඉතින් ඔය පේන්නේ කඳු රේන්ජ් එක බලන්න දුරින් යන පාර මාර්ග view එකත් එක්ක ලස්සනට අපිට යන්න පුළුවන්. විනාඩි 20ක් වගේ කිලෝමීටර් 2.3යි කියලා බෝඩ් එකේ දාලා තියෙනවා. ඒක දැනුණේවත් නෑ අපිට. අද අපිත් සෙට් වෙනවා මෙතුම්. ආයි පැතුම් ලස්සන නම් දෙක සෙට් වෙලා තියෙනවා අපිට. අපේ channel එකේ පළවෙනි හයිකින් වීඩියෝ එක. අපි කලින් හයි ගිහිලා තිබ්බට අපි වීඩියෝ කරන්න ප්ලෑන් කරේ නෑ. අපි හිතුවා අපේ ඩ්‍රෝන් එකක් ගත්තත් හින්දා අපේ වීඩියෝ වැඩේ පටන් ගන්න බලමු. සුපිරියක් දෙන බෝඩ් එක ගහලා තියෙනවා යහනගලට යන පාර. වම් අත පැත්තට තියෙන පාර. අපිට සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර ගියා. කිලෝමීටර් 2.3ක් තියෙනවා කියලා බෝඩ් එක ගහලා තියෙනවා. මේ ඔයගොල්ලෝ බෝඩ් එක පේනවා ඇති. අපි වීඩියෝ එක එඩිට් කරද්දී අපි දාන්නම් අපිට ගිය ටයිම් ගානට වෙලාවට. අපි දැන් පටන් ගන්න හදන්නේ අපේ හයික් එක. මෙහෙම තමයි අපිට පාර හම්බෙන්නේ. වම් අත පැත්තට අපි දැන් නගිනවා යහන්ගල. මෙන්න එකක් පාස් වෙන අපිට සමෘද්ධි සංඝාත නිලධාරී ග්‍රාම නිලධාරී ඔෆිස් එක. මම ඉස්සරහට අපි යනවා කියන එකත් පාස් කරගෙන ග්‍රාම නිලධාරී ඔෆිස් එක පාස් කරනත් එක්කම ඔයාලට පේනවා ඇති. අපි ටිකක් දුර එනකොටම අපිට හම්බ වෙනවා දකුණු අත පැත්තට අපේ පටන් ගන්න පීක් එකේ පටන් ගන්න පාර. මෙතන තමයි තන. ඔයාලට පේනවා ඇති ප්ලේස් එක. මේ අපිට මේ ඇලත් එක්ක බෝඩ් එක ගහලා තියෙන හොයන්න පුළුවන්. අපි මෙතන ගල්පඩි වෙල ගාවින් පටන් ගන්න යන්නේ අපේ හයික් එක. අත් බලන්න අපිට උත්තරලා යනවා කියලා. අපි තුන් දෙනාම ලෑස්ති වෙලා ඉන්න රයින්ද අපි උඩරම ටයිම් එකෙන් නගින්න try කරනවා. මොකද අපි ටාගට් කරනවා අපේ ප්‍රධාන තුනට අමතරව ඉතුරු තැන් තුනටත් යන්න. ඒ ප්ලෑන් එකෙන් තමයි යන්නේ. ඉතින් අපි ඉක්මනට ඉතිහාසය ගැන කතා කරනවා නම් අපිට කියනවා මේ කවුද අපේ රාවණා රජතුමාගේ දේහ සිහින් රුජ්ජා කරලා තැම්පත් කරලා කියලා යහනක් ඒ කියන්නේ යහන් කියලා නම් හැදලා තියෙන්නේ මම හිතන්නේ මේ විදියට. ඒක ඉතිහාසය ගත්තොත් ඒක තමයි. අපි දැන් අපි අපේ හයික් එක යනවා. අපි උඩදී එනවා හම්බෙමු. අපිට දකුණු අත පැත්තට පාරක් පෙන්නවා. අපි එකෙන් හැරිලා බලනවා. අපි ගිහින් බලමු. අතරමං වුණොත් ආයෙ හැරිලා එන්න එනවා. මාර ලස්සනක් තියෙන කන්දත් අපිට පේනවා මේ පාර යනකොට ඔබ පේනවාද? කොහොමද හැරෙන්න දු කෙලින් මෙන්න ගාලා අපිට පොඩ්ඩක් පාර වැරදුනා. අපි උනට හරි පාරට ආයි ආවා. අපි දැන් ඉස්සරහට යනවා හැම. අපි ෂූස් දාගන්න ඕනේ. අපි පොඩ්ඩක් ගිහිල්ලාම දාගන්න කියලා හිතුවා. මොකද ටයිම් එක අපිට වැදගත් හින්දා ආයෙ රිස්ක් කරන තැනකින් මේ ෂූස් දෙක දාගන්නවා. කුඩල්ල නම් ඉන්න පටන් ගත්ත වෙලේ ඉඳන්. අපි අර පාර දිගේ කෙලින්ම යනකොට අපිට ඊට පස්සේ හම්බෙනවා මෙහෙම ගියක්. අපි මේ ගෙදරින් තමයි යන්න ඕනේ වම් අත පැත්තට. මේ තියෙන්නේ මේ ගේ පාස් කරලා මෙන්න මේ පාරේ. මෙන්න මේ පාරෙන් තමයි යන්න ඕනේ අපි. අපි යනවා ඉස්සරහට පාස් කරගෙන මේ පාර දිගේ දිගට. අද පොඩ්ඩක් වතුර වතේ තියෙනවා ගිහින්ද අනිවාර්යෙන් කූඩල්ලෝ ඉන්නවා. එතනින් එනකොට අපිට පොල් ගහක් ගාවේ තුන් මහන්දිය යමු. අපි නම් ආවේ ඉතින් දකුණට අපි දන්නේ හරියට. හොයාගෙන තමයි යන්නේ. අපි Google Map එකේ සේව් කරන් ආවේ. වතුර වටේ කියලා ඔයගලන්ට පෙන්නනවා Google Map එකේ. ඒ විස්තරත් මම දාන්නම්. ඒක හරියට හොයාගන්න විදිය. ඒක කොහොමද පින් කරගන්නේ? එතකොට ඔෆ්ලයින් කොහොමද සිග්නල් නැතුව අපි මැප් එක වැඩ කරන්නේ? ඒ විස්තර ටිකක් මම දාන්නම්. අපි නම් පින් කරගෙන තමයි යන්නේ. කැලෑමැද්දෙන් දිගටම යනවා. අපි වතුර පටේ හොයාගෙන පින් කරගත්ත විදියට පාර හරිද කියලාවත් දන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ආවා ටිකක් කලින් ආවා යාළුවෝ දෙන්න එනවා. පස්සෙන් ඔයාලට පේනවද?
ලේසි නෑ මහන්සි. ඔව් ඔයාලට පේනවා ඇති මේ කැලේ ඉවරනත් එක්කම ටිකක් ඩ්‍රයි සෝන් එකට එනවා. ඉතින් ඔය ඩ්‍රයි සෝන් එක අපි පාස් කරන් යනවා. මුල ටිකේ පොඩ්ඩක් පාර ටිකක් පැටලෙන තැන් දෙක තුනක් තිබ්බා. ඒත් මම හරියටම පාර ඔයගලන්ට එන විදිහ දාලා තියෙනවා. ඒවා පාස් කරන් එද්දී වගේ ලස්සන view එකක් එක්ක එළියකට එනවා අපි කැලෑවෙන්. අපි ඉස්සරහට බලමු වතුර බටේ හොයාගෙන. ඊට පස්සේ ආයි අපේ තුම්මන්සලට ගිහිල්ලා යන විදිහ අපි ඉස්සරහට වීඩියෝ එකේදී පැහැදිලිව කියන්න. වතුර බටයක් සෙට් වුණා. අපි මෙතනින් වතුර පුරව ගත්තා. අපි 11 වෙද්දී රෙස් කරලා මේ වතුර බට එක අපි දැන් මෙතනින් යන්න හදන 11 වෙද්දී. අපි දැන් මෙන්න මේ පාර දිගේ කෙලින් යනවා. වතුර පුරව ගත්තා ලීටර් 3මාරක් 4ක් විතර මගේ බෑග් එකේ තියෙනවා. දැන් නම් පට්ට මහන්සි. මේක අරන් යන්න ගියාම හොඳටම හැක්. කමන්නේ. අපි යන් ඉස්සරහට. දැන් ටිකක් වියලි පරිසරේ ඩ්‍රයි සෝන් එක මම කිව්වා. අපිට ඩ්‍රයි සෝන් හම්බෙනා මේ වගේ මාරුවෙන් මාරුවට ඔය නකල්ස් ඔය තුන්නිස් කළ පැත්ත යනකොට. මේකෙත් අපිට දැන් අර වෙට් පරිසරෙත් නැතිව ඩ්‍රයි පැත්තට ඇවිල්ලා තියෙනවා. කූඩල් අඩුවේ කියලා හිතනවා. මම කකුල කූඩල් 5ක් විතර එක තැන හිටියා. අපි යන් හොම් ඉස්සරහට 11යි වෙලාව. අපි බලමු අපිට කොච්චරලා තව යනවද කියලා. මං හිතන්නේ අපි ආවා කියලා අර තුම්මා හන්දියට. අර ගලේ බණ්ඩාර දෙවියන්ට අපි බැඳලා යන එක අහලා තියවාලා මෙහි කළුවල ගමේ ගම් කඳු පන්ති ටික බාර ඉන්නවා කියන්නේ විශ්වාසයක් තියෙනවා ගම්මුන්ගෙත් ගලේ බණ්ඩාර දෙවියෝ වෙන. ඉතින් එතන මේ තුම්මන්සලට තමයි අපි ආවේ. ඔයාලට පේනවා ඇති මේ තුම්මන්සල තියෙනවා. අපි 10යි කාලේ පටන් ගත්ත යතනින් රෙස් කර කර වතුර බිබී ආවේ. අපි කොහම 11යි කාලේ වගේ වෙද්දි මෙතනට ආවා. හරියටම පැයයි අපි පැය භාගයක් වගේ තමයි හරියටම හයික් එකට යන්නේ. මෙතනට එන්න. මාර මහන්සි අවුවත් එක්ක අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මාට හරියටම මෙතනින් පටන් ගන්නවා තුම්මන්සලේ. ආයි රෙස්ට් කරලා අපි හයික් එක. අපි කෙලින්ම යන්නේ අපේ කණවිද්දාගල. කණවිද්දාගල නැගලා ඊට පස්සේ යනවා කෙහෙල්පත් දෝරුව කැම්පින් කරන්න. අපි එහි කැම්ප් කරලා හෙට උදේම ආයි යනවා යහන්ගලට. ඉතින් තුම්මන් හන්දියක් වට තුම්මන් හන්දිය නෙමෙයි හතරමන් හන්දියක් වගේ. ඔයාලා එතනට ආවට පස්සේ වම් අත පැත්ත වෙන්නේ කණවිද්දාගල. එතකොට කෙහෙල්පත් දෝරුව පැත්ත, දකුණු අත පැත්තේ යහන්ගල සහ පතන. කෙලින් කොහෙවත් යන්න එපා. අපි ඉස්සෙල්ලාම වම් අත පැත්තට හැරිලා කෙලින්ම ආවා. අපිට පොඩි ප්‍රශ්නයක් වුණා එදා. ඉතින් අපි එදා කැම්පින් කරේ නෑ. කැම්පින් කරන්න උනේ නෑ. අපි පල්ලෙහාට ඇවිල්ලා ආයි උදේ පල්ලෙහා ගෙදර කැම්ප් කරලා තමයි උඩට ආවේ. ඒ ඉස්සරහට කියන්න. කණවිද්දාගල පේනවා ඔයගොල්ලන්ට උන්. ලස්සන කඳුපන්තිය. ඊට එහා පැත්තෙන් අපිට පේන්නේ අර ඈත කෙහෙල්පත් දෝරුව. මීටර 1400ක් උසයි. කෙහෙල්පත් දෝරුව. කණවිද්දාගල 1247යි මට මතක විදියට. අපි බලමු. මෙතනට යන්න ඕනේ අපි. අපි හරියනවා 12 මාර වෙද්දී ආවා කණවිද්දාගලට බහින තැන. මෙන්න මෙතන තමයි තියෙන්නේ මේ ප්ලේස් එක. ඒ කියන්නේ අපි වතුර බෙබී රෙස් කර කර ආවේ. ලොකු රෙස්ට් එකක් ගත්තා ඉතින්. නැත්තම් මිනිහ කලින් එන්න තිබ්බා. මෙන්න මෙතනින් බහින්න තියෙන්නේ. පරිම try එකක් දෙනවා අපි. අපි යන එක්ස්පීරියන්ස් එකම දෙන්න ඔයාලට. හයිගර්ස් ලගේ පේනවා දිහායි කණවිද්දාගල බීච් එක වගේ මුතුන්ගේ ඔළුව ගාවේ සමත් අරගෙන කොඩිත් අරගෙන ගමනක් තමයි යන්නේ. අපිට කියන විදිහට හැමෝම කල්පනා කරනවා මේ කොහොමද කණවිද්දාගල හැදුනේ කියලා. මේ වගේ ගල් කුරුණා
හිතුනේ මේ කොම ගල් එකට සම්බන්ධ වෙලා තිබිලා කාලෙත් එක්ක ගල් කඩාගෙන වැටිලා හෝ අම්ල වැසිත් එක්ක දිය වෙලා හෝ මොකක් හරි ස්වාභාවික සංසිද්ධියක් හින්දා මේ ලොකු ගලත් එක්ක මේ පොඩි ගල වෙන් වෙලා තියෙන්නේ. ඔව් අපි කණවිද්දාගලට බහින ගමන් ඉන්නේ. දැන් ළඟයි. බැස්සා අපේ දැන් පැතුම් තමයි උඩ ඉන්නේ අන්තිම ඉතුරු වෙලා මෙතමුත් බැස්සා පැතුමා වහින ගමන් ඉන්නේ සුපිරි ක්ලයිම්බින් එකක් යන්නේ සේෆ්ටි ෆස්ට් පැතුමා ආ පොඩ්ඩයි ගයිස් කණවිද්දාගල උඩ ඉන්නේ ආ චුට්ටයි ඊටත් ඒ හංගල තියෙනවා නගලෙ මොකක් අල්ලන් ගියනේ එහෙම තමයි බැලුවේ මේක උඹ පිට වැඩිම එහෙනම් කොට එකක් පන්න අපි බහපු රෝප් එක මෙන්න මෙතනින් වැටුණා නම් ඔන්න අපි මෙහි ඉඳන් තමයි බහගෙන ආවේ ඔන්න මේ බාර්ගේ අපි බහපු රෝප් එක මෙන්න මෙතනින් වැටුණා නම් ඔන්න අපි මෙහි ඉඳන් තමයි බහගෙන ආවේ ඔන්න මේ බාර්ගේ
විද්‍යාගල නැගලා ආවා. හයික් ඉවර කරා. අපි බැලුවේ කෙහෙල් බද්දුවරුව නැගලා ඉක්මනට එන්න මොකද කැම්පින් කරන්න එපා කිව්වා අපිට පර්මිෂන් නැති ඉන්න. දැන් වෙලාව 3:00යි. අපි රෙස් කරලා කාලා දැන් අපි උඩට යන්න හදන්නේ මේ කෙහෙල් බද්දුවරුවට ගිහිල්ලා අපි ඇවිල්ලා කතා කරමු. කෙහෙල් බද්දුවරට ඇවිල්ලා උදේ පල්ලෙහාට ඇවිල්ලා උදේ පල්ලෙහා ඉඳලා උදේ යහන්ගලට එන්න තමයි අපේ ප්ලෑන් එක. ප්ලෑන් වෙනස් වෙනවා ඉතින් හයික් කරනකොට. අපි බලමු. බද්දුවරුවට ඇවිල්ලා ඉන්නේ අපි. එතනින් යන්න යන්නේ නැහැ මොකද 4:00 ටයිම් එක මොකද අපි කැම්පින් කරන්න දෙන්නේ නැහැ කිව්වා. ඉතින් අපි වැළුවේ දැන් මෙතනට සමුදිලා යන්න පල්ලෙහාට. ආමාරයි අපි යන ගමන් ඉන්නේ අපේ පල්ලෙහාට. අපි පටන් ගන්නට මොකද අපිට කැම්පින් කරන්න දුන්නේ නැහැ. මේ ප්‍රශ්නත් එක්ක අපි යන්න කියලා බැලුවේ ගිහිල්ලා හයියට උදේ එන්න යහන්ගල හයික් කරන්න. අපි අර තුම්මන් හන්දියට 5යි කාල වෙද්දි හයික් දෙකම ගිහිල්ලා ආවා. නිකන් ආව බලලා යන පතන පැත්තේ. අර තියන්නේ අපි කිය කන්න විද්‍යාගලයි කෙහෙල් බද්දුවරුවයි. මේ පතනට ආව නිකන් බලලා යන කැම්පින් පාරක් දාන්න පුළුවන්ද කියලා. මං හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. ලස්සන view එකක් තියෙන මේ තියෙන්නේ අපේ හෙට ප්ලෑන් එක. බැස්සා හයික් එක නා මේ අපි කැම්පින් කරන්නේ ගෙදරක හොල්මන් ගෙදරක මම ඉන්නේ පාළු ගෙදරක කවුරුත් නැහැ මේ ගෙදර. අපි එළියේ ඉන්නේ මේ සද්දත් ඇහෙනවා. ඉතින් good morning අපි උදේ 7යි වෙලාව අපි මෙතන කැම්ප් කරේ මේ ගෙදර අපිට උඩ ඉන්න තියෙනද ඔයාලට දෙන්නා මේ ගෙදර මේ ගෙදර තමයි හිටියේ. අපි දැන් ඔක්කොම අස් කරලා තිබ්බි කියලා තියලා අපි උඩට නගින්න ගන්න පුළුවන් වෙන ආයි යහන්ගලට නගලා 11 වෙනි දිනින් බහින්න ඉන්නවා කොහොම හරි බස් එක ගන්න යන්න. ඉතින් අපි ආයි යන පාර වීඩියෝ කරන්නේ ඊ අපිට හම්බුන පාරවල් කිව්වේ හින්දා අපි අර තුම්මන්සලෙන් ආයි උඩින් හම්බෙන්නේ. අපි ඉතින් ඊයේ ඇවිල්ලා කලුවරේ මෙන්න මෙතන තමයි නෑ. 6 මාර්ච් විතර අපි දුන්නා මෙතන ඉඳලා කලුවරේ නෑවා. ඔයාලට වෙනදි මෙන්න මේ හැටි. අපි නෑ රැස්සේ. ඒක මාර එක්ස්පීරියන්ස් එකක් වුණා අපි කට්ටියට මං හිතනවා. ඉතින් අපි දැන් දෙන්න නගිනවා. ආයි ඉතින් යහන් කරලා නගින්න ආයි ඉතින් අරට නගින්න ඕනේ මුඩි ඉඳලා. තමන්නේ අපි නගිනවා අපේ ආසාව වෙනුනේ. අපි ඉන්නේ නගින්නේ. ඉතින් 7:40 වෙලාව අපි විනාඩි 40ට ආව පල්ලෙහායිද කොහොම හරි යහන් කරලා නැගලා එකමාරෙද්දී අපිට බස් එක ගාවට යන්න ඕනේ. ඔයාලට පේනවා ඇති වටපිට මාරම ලස්සනයි. උදේ කැම්පින් කරන්න බැරි වුණාට අපිට දුකුත් නැහැ. අපි ගානට ලස්සන ගානට ආවා.
ඉතින් අපි 8යි කාල වෙනකන් පතනේ ඉඳලා 8යි කාලට පතනින් එළියට ආවේ යහන්ගල නගින්න මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ ගහක් හම්බුණා. මේ ගහ ගාවට එනකොට 8:45 හරියටම වෙලාව පැය භාගයක මේ ගහ ගාවට ආවා. ඔයාලටත් මේ ගහ ගා මේ ප්ලේස් එක බලා ගන්න පුළුවන් එතනදී. හරි අපි හිටිය ඒරියා එක. ඔය යන්න පුළුවන් දිගට ටයිම් නැති හින්දා අපි මේන් ටාගට යහන්ගලනේ. ඒක අපි try කරනවා. අපි යහන්ගල නගින ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ යන්න තියෙන මෙහෙම උඩට රිස්ක් එකක් ඊයටත් වඩා අපම් මට හිතෙන්නේ. අපි යනවා මේ අපේ කට්ටිය ෆොටෝ ගහනවා. මේ ලස්සන ගහකුත් හම්බුණා. මම දැන් ෆොටෝ එකක් ගහුවා මම දාන්න. අර දැන් අපි අරකට පේන ඩේන්ජර්ස් ම ඒරියා එක. මෙතනින් වැන්නොත් කෙලින්ම දන්නවනේ පල්ලා. ලිස්සනත් එක්ක ගල බලමු අපි. එන ගෝලන්ට පේන ඇති ගහ අල්ලලා යන්න පුළුවන්. මේ අපි රිස්ක් එකක් කරන් ඉතින් මෙතනින් යනවා. එහෙනම් ඩේන්ජර් වැඩ. බලමු try එකක් දීලා. මේ පැත්ත. හායි මේ පැත්ත ගස් ටික කැලෑව කඳු ටික පේනවා මේ රේන්ජ් එක. මෙහෙම තිබ්බට අපි තරමට සමාන කැලයක් තියෙන ඔය දිගේම. මේ හරියට තමයි අලියනවාගෙන අපිට තලිපෙටි හම්බුණා. ඒක වීඩියෝ ක්ලිප් එක නේද අපි හිටියේ තැන වලට පේන්නේ නැති. අපි ඔය හරිය තමයි හිටියේ. පතනට ගිහිල්ලා මෙතන මේ දිගේ අපි ආවේ. දැන් යන්න මෙතනින් උඩින් යන්න පුළුවන්. ආයි අපිට මෙන්න මෙතනින් ගියාගේ බෑග් ගියරන් දැම්ම රයි එකක් දෙමු. මෙතනින් යන්න පුළුවන් වෙයිද දන්නේ. අපි දැන් ඉන්නේ යහන්ගල උඩ. ඔයාලට පේනවද? අපි තුම්මන්සලින් පටන් ගත්තේ හරියට වටා මාට්ට. අපි රේස් කරලා වතුර පිවි චොක්ලට් එහෙම කකා ආවේ. පැයක් ගියා. මාරම් මහන්සි. අවදානම් තැන් ගොඩක් තියෙනවා. එනවනම් ගොඩක් පරිස්සමෙන් එන්න. මාර සතුටක් දැනෙන්නේ. දෙරක් නොමැති සිටිවිලි සයුරක් මැද සරණ විටදී රැය ගෙවෙන තුරාවට මහද සෙනෙහි ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිබඳේ නිදිලොව වෙත එතෙර වන්න නිබඳේ වෙලාවට කවුළු පියන්පන් වැසෙන වෙලාවට සැදෑදුරලොව ගලන වෙලාවට කවුළු පියන්පන් වැසෙන වෙලාවට. Girl, you got me down, you got me stressed out. Cause ever since I left the city I know when that hotline bling I know when that hotline bling ඔයාලත් දැන් වටේ පොඩ්ඩක් ඕනනම් පෙන්නන්නම්. පේනවා ඇති view එක යහන්ගල උඩට. මේකේ කතාව දන්නවනේ ඔයාලා. බහින්න යන්නේ 11 වෙලාව හරියටම අපි මෙච්චරලා හිටියා උඩ. අපි ටාගට් කරනවා 1:00 බස් එක ගහන තැනට යන්න. අපි පල්ලෙහාට ගිහිල්ලා ආයි වීඩියෝ කරන්නේ නැහැ. පල්ලෙහාට ගිහිල්ලා ඔයගොල්ලන්ට කියන්න. අපි 11:10 11:05 විතර බහින්න පටන් ගත්තේ. 11:35 වෙද්දි මෙතනට අවිල්ලා තියෙනවා. විනාඩි 20න් වගේ ආව හැකි එද්දි. ඔයාලට පේනවා ඇති. මේ අලිවෙටි. මේ යහන්ගලට එන්නේ මේ යහන්ගල පැත්තට එනවලු අනිත් පාරෙන්. මේ මම ඕන zoom කරලා පෙන්නන්න තව ටික. මේ අලිවෙටි තියෙනවා. මේ කියන අනිවාර්යෙන් අලි එනවනේ. අපේ අයිකි ඉවරයි. මාර සතුටුයි. අපි දවස් එකමාරකින් ඉක්මනට අයි කරගත්තා නේද?
මේ ඉතින් අපි දැන් ඔක්කොම ඉවර කරලා අපි යනවා. අපි ආයි වීඩියෝ එක එඩිට් කරලාම දාන්න. මම ඇවිදගෙන යනවා තනියම අර දෙන්න අතර රෙස්ට් කරනවා.